දේවසිරි මමත් ජනබල සාමූහිකයේ සමාජිකයෙක් විදිහට කතා කරන්නේ. මම හිතන්නේ දැන් මේ ඇතිවෙච්ච සුලි කුණාටුවෙන් පස්සේ ඇති වුණු ආපදාවෙන් පස්සේ ආපදාව ඉතාම බරපතල එකක්. මම හිතන්නේ ඒට මුහුණ දීම ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඉතින් අර කලින් කිව්වා වගේ කපිල ක්‍රිෂාන්ත කිව්වා වගේ විපක්ෂ බලවේග මේ තත්ත්වය භාවිත කරනවා Tamanගේ වාසිය සඳහා. මම හිතන්නේ ඒක සාමාන්‍යක තේරුම් ගන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් කොහොම වුණත් ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බලපුවාම පිට ඔය ටිකක් ඔය වගකිවිය යුතු විපක්ෂ කියලා එහෙම මේ ප්‍රවණතාවයක් එහෙම නඹුරුවක් දකින්න අමාරුයි. විතරම මේ විපක්ෂ බලවේග Tamanගේ මූලික කටයුත්ත විදිහට සලකන්නේ තියෙන ආණ්ඩුව හැකිතාක් ඉක්මනින් කරලා දැමීම. දැන් කලින් තිබුණා ටිකක් මැතිවරණයක් එනකන් ඉඳලා ඒ කියන්නේ මැතිවරණයක් එනකන් ඒ ආණ්ඩුවේ කියන ජනප්‍රියත්වය නැති කරමින් ආණ්ඩුව පුළුවන් තරම් දුර්වල කිරීම. දැන් ඒ වෙන විට විශේෂයෙන් 2022 පස්සේ 2022 ජනතා නැගිටීමකින් ආණ්ඩුව පෙරළුණාට පස්සේ දැන් සමහර බොහෝ දෙනෙක් හිතනවා ඒ මැතිවරණ නැති වුණත් ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා. ඒ නිසා මේ විපක්ෂයේ බලවේග ඕනෑම ආණ්ඩුවකට විරුද්ධව ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කරන බලවේග උත්සාහ කරන හැකිතාක් දුරට මේ අවස්ථාව පාද ගන්න. ඉතින් මම හිතන්නේ ඒ තත්වයට මුහුණ දීමට ආණ්ඩුවටත් හැකියාවක් තිබිය යුතුයි. වෙන විදිහෙන් කියනවා නම් ආණ්ඩුවක් බලයටපත් වුණාම ඒ ආණ්ඩුකරණය යායට මූලික වශයෙන් මේ ආණ්ඩුකරණය පිළිබඳ අභියෝගය තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව පවත්වාගෙන යාමට අදාළ කටයුතු කිරීම. නමුත් ඒ වගේම එයාට යම්කිසි ඒ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමත් දේශපාලන අභියෝගයක් විදිහට තිබෙනවා. සාමාන්‍යයෙන් දැන් ඒක විශේෂයෙන් අපි ජීවත් වෙන්නේ මේ ප්‍රචාරක යාන්ත්‍රණ තොරතුරු ගලා යාම මේ වගේ ඒවා ඊටාම දියුණු තීව්‍ර වෙලා තිබෙන වකවානුවක සමාජ මාධ්‍ය බොහොම ප්‍රසිද්ධයි. එවැනි තත්වයක් තුළ මේ ආණ්ඩුවක් පවත්වාගෙන යාම කියන එක හුදෙක් අර ඒ ආණ්ඩුවකට ආණ්ඩුකරණය විතරක් නෙවෙයි ඒ දේශපාලන අභියෝගයකුත් තිබෙනවා ඒ ආණ්ඩුව රැක ගැනීම සඳහා. රැක ගැනීම සහ ඒ ආණ්ඩුවේ කාර්ය සංසිද්ධිය සම්බන්ධයෙන් සාධනීය අදහසක් මහජනයා තුළ ඇති කිරීමත් ආණ්ඩුවේ අභියෝගයක් විදිහට තිබෙනවා. ආණ්ඩුවට සහ ආණ්ඩුවට සහයෝගය දෙන්න බලවේගවල. මේක අපි තේරුම් ගත යුත්තේ දේශපාලන අභියෝගයක් විදිහට. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඒ නිසා මගේ නම් අදහස තමයි මම සාමාන්‍යයෙන් ඒ විරුද්ධ පක්ෂ වලට අපි විවේචනය කරනවා තමයි. නමුත් ඒගොල්ලන්ට ඒක විවේචනය කරලා තේරුමක් නැහැ. මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. ඉතින් අපිට තිබෙන අභියෝගය තමයි කියන්නේ ආණ්ඩුව වෙනුවෙන් අපි සාමාන්‍යයෙන් ජනබල සාමූහික විදිහට අපේ කටයුත්ත තමයි අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව බලයට පැමිණීම පහුගිය අවුරුද්දේ ඒක යම්කිසි ඉතාම වැදගත් ජනතා අභිලාෂයක් ප්‍රතිඵලයක් කියලා. ඒ නිසා තමයි මේ ඉතාම සුළු බොහොම පරිවාරයේ හිටපු ඡන්ද ප්‍රමාණයෙන් 3% පමණක් හිටපු මේ බලවේගයට විශාල වශයෙන් ජනයා ඡන්දය දීලා පත් කරගත්තේ නිකන් විහිළුවට නෙමෙයි මේ මොනවටවත් රැවටිලා මේ නෙමෙයි. ඒ හිටපු දේශපාලන බලවේග ආණ්ඩුකරණයේ යෙදුණු බලවේග පිළිබඳව තිබුණු කලකිරීම නිසා තමයි ඒ බලය මේගොල්ලන්ට ලබලා දුන්නේ. සාමාන්‍ය වශයෙන් අපි බැලුවොත් අපිට පේනවා
දැන් ඒ ආණ්ඩුවට යම් යම් විවේචන තියෙනවා. ඒ විවේචන තිබුණාට ඒ විවේචන තියෙන්නේ අර කලින් අයට. ඒ කියන්නේ ආණ්ඩු සම්බන්ධයෙන් කලකිරීමට ආණ්ඩු සම්බන්ධයෙන් කලකිරීමක් ඇති කරපු හේතු තියෙනවනේ. ඒ කියන්නේ පැවතුණු ආණ්ඩු විශේෂයෙන් ඔය රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම පිළිබඳව රාජ්‍ය බලය අවභාවිත කිරීම පිළිබඳව ඒ වගේ ටිකක් ඔය ආර්ථිකයේ බංකොලොත් කිරීම පිළිබඳව ඒ වගේ තිබුණු ඒ වගේ චෝදනා කලකිරීම ඒවා තිබෙනවා. දැන් ඒ පැත්තෙන් ගත්තොත් කියන්නේ ඒවට සාපේක්ෂව ඒ කියන්නේ ඒ පැවතුණු ආණ්ඩු කෙරෙහි මහජනයාගේ කලකිරීම ඇති කිරීමට ඉවහල් වූ සාධකවලට සාපේක්ෂව බැලුවොත් අපිට පේනවා දැන් මේ ආණ්ඩුවේ කාර්ය සංසිද්ධිය තුළ ඒ තරම්ම නිෂේධාත්මක ලක්ෂණ දකින්න නැහැ කියන එක. දැන් ඔය යම් ඔය මතභේදාත්මක සිද්ධි තියෙනවා මේ ඔය දැන් මේ දිනවල තියෙනවා බෙහෙත් පිළිබඳ ප්‍රශ්නයක්. ඊළඟට අර මේ කන්ටේනර් පිළිබඳ සිද්ධියක්. ඒ වගේ ඒවා හැරුණාම දැන් සාමාන්‍ය වශයෙන් අපිට කියන්න බෑ ඒවා වුණත් අරගෙන බලපුවාම මේ ආණ්ඩුවල පිරිස් ඒ ආණ්ඩුවේ ඉන්න යම්කිසි දූෂිත යාන්ත්‍රණයක් නිසා ඒ දූෂිත යාන්ත්‍රණයක දූෂණ ක්‍රියාකාරකම් නිසා සිදුණු දේවල් දැන් අපි දන්නවා දැන් එක කාලයක තිබුණා ඔය විශේෂයෙන් දැන් ඔය මේ බලේ ඉන්න අය ජාතික ජන බලවේගයේ හරි ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි ඔය දෙපැත්තෙම ඉන්න අය ඉන්නවනේ. ඒ දෙපැත්තෙම ඉන්න අය එකිනෙකාට විරුද්ධව එයාගේ ඔය හොරකම් දූෂණ ක්‍රියා පිළිබඳව ඔය සමහර ඇමතිවරුන්ට ප්‍රබලයින්ට කිව්වේ 10% මිස්ටර් 10% කියලා කිව්වේ මතකයි. ඒවා කිව්වේ මේ ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයවත් නෙමෙයිනේ. ඒ වගේ සහ ඒ දූෂිත තත්ත්වය පිළිබඳ ඔය මේ ආණ්ඩුවම ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටවු මට මතකයි එක වතාවක් ආණ්ඩුවේ ප්‍රධාන ආරක්ෂක මතවාදී ආරක්ෂකයෙක් වෙච්ච නිකන් ආරක්ෂකයෙක් නෙමෙයි එම වෙච්ච ඔය මහාචාර්ය නලින්ද සිල්වා භව ප්‍රාප්ත වුණු එතුමා කියනවා ඒ මහින්ද රාජපක්ෂලගේ ආණ්ඩුව සම්බන්ධයෙන් මේක වෙන්න පුළුවන් ලංකා ඉතිහාසයේ තිබුණ දූෂිතම ආණ්ඩුව. නමුත් මේක මේ රට රැක ගන්නවා මොකක් හරි ඒක නිසා යාට සහයෝගය දෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පවා පිළිගත්තා ඒ ආණ්ඩු දූෂිතයි කියලා. ආණ්ඩු දූෂිතයි. ඒ දූෂිතභාවය කියන එක ඒක හැමෝම බාරගත්ත දෙයක්. හැමෝම දැන් වුණත් ඔය සමහරු කියන කතාවක් තමයි ඒ පැවතුණු ආණ්ඩු දූෂිතයි තමයි. දැන් ඔය අපි ආණ්ඩුව හොදන එක ගැන මේ සාකච්ඡාවක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා කලින් තිබුණ ආණ්ඩු හොදන්න දෙයක් නෑ. ඒගොල්ලෝ දූෂිතයි. තමයි නමුත් ඒගොල්ලන්ගේ වෙන මේ තිබුණා ඔය රට බේරා ගැනීම අර මේවා නිසා. ඒක නිසා හැබැයි අපි දන්නවා මේ මහජනයාට ඔය තිබුණු ආණ්ඩු වලට සහයෝගය දීමුණු විවිධ දේශපාලන බලවේග පැත්තකින් තිබ්බොත් මහජනයාට මේ දූෂිත බව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මේ මහජන කලකිරීම සම්බන්ධිත. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට මේ ජාතික ජන බලවේගයට විශාල බලයක් ලැබුණේ. ඉතින් එතනදී අපිට දැන් මේ අය සම්බන්ධයෙන් අනාගතය ගැන අපිට කියන්න බෑ. තවම අපිට කියන්න බෑ මේගොල්ලෝ විශාල මේ මහජන අරමුදල් අවභාවිත කරලා මේ තිබෙන ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරලා මේගොල්ලෝ අපි දන්නවනේ පහුගිය කාලේ ඔය මැති ඇමතිවරුන්ගේ ධනය ආරෝමේවා දිහා බලපුවම අපි දන්නවා විශේෂයෙන් ඔය මහින්දානන්ද අලුත්කම. ඒ වගේ විවිධ නම් තිබුණා ඒගොල්ලෝ ඉරිත් ඉන්නේ. ඒගොල්ලොන්ගේ ප්‍රධාන කටයුත්ත උනේ ධනය රැස් කර ගැනීම මේ දේශපාලන බලය පාවිච්චි කරලා. ඉතින් මේ අය සම්බන්ධයෙන් අපිට ඒ මට්ටමින් තවම මේ කතා කරන්න හැකියාවක් නැහැ විශේෂයෙන් රාජ්‍ය මට්ටමින් එවැනි කටයුතු වලට අනුබල දෙන බවට. ඒ වගේම ඔය රාජ්‍ය බලය අවභාවිත කිරීම පිළිබඳව එවැනි කටයුතු සහ විශේෂයෙන් ඔය විශාල මර්ධනකාරී ක්‍රියා ඒ වගේ එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට තවමත් අපිට කියන්න පුළුවන් ඒ කියන්නේ මහජනයාගේ දැන් යම් මහජනයාගේ අපේක්ෂා බංගත්වයක් කියන්නේ යම් කලකිරීම තිබෙනවා. දැන් විශේෂයෙන්ම දැන් මේ ව්‍යසනය ඇවිල්ලා මහ විශාල ව්‍යසනයක්.
ඒක නිසා ඇතිවෙච්ච తত্ত্বය මහජනයාට ඇති වෙලා තිබෙන අපහසුතා මේවා කළමනාකරණය කිරීමේ ඒවට ක්ෂණික මේ උන්හිටි තැන් නැති වෙලා තියෙනවා. ඒවට ප්‍රතිකර්ම යෙදීම පහසු දෙයක් නෙවෙයි. මේ නිසා ජනයා තුළ කලකිරීමක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙ හැකි දෙයක්. නමුත් ඒ தත්ත්වයේ උඩ පවා අපිට කියන්න බෑ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පරිහානියකටපත් වෙලා තිබෙනවා කියලා. ඒ தත්ත්වය අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා අපි හිතනවා මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වැදගත් කියලා. එතකොට ඒ ආරක්ෂා කිරීම වෙනුවෙන් යම්කිසි ඒක දේශපාලන කාර්යභාරයක්. මොකද මේ වකවානුවේ දැන් ඉන්න මේ විවිධ බෙදිලා හිටපු කණ්ඩායම් ඉන්නවනේ. අපි දන්නවා මේ ලංකාවේ දේශපාලනයට බෙදිලා හිටපු කණ්ඩායම් දැන් මේගොල්ලෝ දැන් එකතු වෙලා ඒකත් හරි අපූර්ව දෙයක්. හරි දැන් මේ අයට පුළුවන් ද එකතු වෙන්න. දැන් මේ බෙදිලා හිටපු කණ්ඩායම් දැන් අපිට අහන්න පුළුවන් ඉතින් මේගොල්ලෝ දේශපාලන අදහස් වශයෙන් ගත්තාම ඒගොල්ලන්ගේ ආණ්ඩු කරන ශෛලීන් වශයෙන් ගත්තාම ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වශයෙන් ගත්තාම හැම අතකින්ම ගත්තාම ඕනෑම අතකින් ගත්තොත් එකිනෙකට පරස්පර විරෝධී බලවේග තමයි මේ එකතු වෙලා තියෙන්නේ. කියන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට පරස්පර විරෝධී බලවේග මේ එකට එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඇයි එකට එකතු වෙලා තිබෙන්නේ? කියන්නේ ඒගොල්ලෝ එකට එකතු වෙලා තිබෙන්නේ ඒ මහජනයාගේ අභිලාෂ වෙනුවෙන්ද? නැහැ. මහජනයාගේ අභිලාෂ වෙනුවෙන් නෙමෙයි. එයාට අවශ්‍යයි ඊටම ඉක්මනින් මූලික වශයෙන් එයාට අවශ්‍යයි මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් තහවුරු වෙන එක වළක්වන්න. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒ නිසා එයා එකතු වෙලා එයා විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරලා තිබෙනවා. ඒක මං හිතන්නේ දැන් සහ විශේෂයෙන් ඔය මේ අපි බැලුවොත් ඔය මාධ්‍ය ආයතන වගේ ඒවා විශේෂයෙන් මේ මාධ්‍ය ආයතන වලට අවශ්‍යතාවයක් තිබෙනවා ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් ඊටාම නිෂේධාත්මක චිත්‍රයක් මේ ඇති කරන්නද විශේෂයෙන් අපි දන්නවා ඔය දෙරණ වගේ ආයතනයක් ඒ වගේ ඒවා ඊටාම පැහැදිලිවම ඔය ආපදා අවස්ථාවේ කාලගුණය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ නිර්මාණය කරපු ඒගොල්ලන්ගේ අභිලාෂ මතම නිර්මාණය කරපු අදහස් පද්ධතියක් සමාජගත කරමින් ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් අපකීර්තිය ඇති වෙන විදිහේ චිත්‍රයක් සමාජයේ මත තහවුරු කිරීමට උත්සාහ කරනවා. ඒ වගේම ඔය හිරු ඒ වගේ channel විවිධ පිරිස් එකතු කරගෙන ඒගොල්ලෝ කොච්චර දුරට ගිහින් තියනවද කියනවා නම් ඔය පැත්තකින් අන්ත දක්ෂිණාංශිකයෝ වගේම ඔය අන්ත වාමාංශිකයෝ වන ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ අය වුණත් ඒගොල්ලොත් ගෙන්නගෙන ඒගොල්ලොත් කිසිම ලැජ්ජාවක් නැතුව ඒවට ගිහින් ඒ ව්‍යාපෘතියේම කොටස් බවට පත් වෙමින් කටයුතු කරනවා. ඉතින් මේක බලාපොරොත්තු වෙන්න තියෙන තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය ඇතුලේ ආණ්ඩුවට විශාල අභියෝගයක් තිබෙනවා. ආණ්ඩුවට අභියෝගයක් තිබෙනවා මේ සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් සංවේදී වෙන්න. දැන් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් එක පැත්තකින් ඒ පැත්තෙනුත් ඒගොල්ලෝ වර්ධනය කරගත්තු දේවල් විශාල වශයෙන් තියෙනවා. එයාගේ විශාල ඒ ධාරිතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් තම අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒ ගැන කලින් කතා කරලා තිබෙනවා සෑහෙන වශයෙන්. නමුත් ඒගොල්ලෝගේ දේශපාලන වශයෙන් දැන් ඒගොල්ලන්ගේ දේශපාලන වශයෙන් තිබෙන යම් අපරිණත හැසිරීම් පිළිබඳව අපි අවධානය යොමු කර බැලිය යුතු වෙනවා. විශේෂයෙන් ඔය දැන් ඔය මේ අශෝකරන් වල පිළිබඳ සිද්ධිය ගත්තත් ඒ අශෝකරන් වල පිළිබඳ සිද්ධිය පැහැදිලිවම ඒක මම මේ කියන්නේ අර උපාධි සහතික පිළිබඳ ප්‍රශ්නය නෙමෙයි මේ රියානතුර පිළිබඳ සිද්ධිය ගත්තත් ඒක සාමාන්‍යයෙන් ඒක අනතුරක් සිද්ධ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. හරි සාමාන්‍ය දෙයක් සාමාන්‍ය දෙයක් කියන්නේ අනතුරක් සාමාන්‍ය දෙයක් නෙමෙයි අනතුරු සිද්ධ වෙනවා. නමුත් එතෙන්දී තියෙන දේ තමයි ප්‍රශ්න තියෙන්නේ ඒ අනතුර කොහොමද කළමනාකරණය කරන්නේ. දැන් ඒක අපිට කියන්න පුළුවන් ඒ අනතුර දේශපාලන වශයෙන් පාවිච්චි කරනවා. දැන් එතන අර ඔහු ඒ අශෝකරන් වල බීමතින් හිටියා කියන එක එල පැහැදිලිවම ඒ ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය කතිකාව මගින් හදන දෙයක්. එතකොට මේ පොලිසිය එහිදී හැසිරුනේ කොහොමද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒතකොට ඒවා මෙහෙමයි එතන තියෙන ප්‍රශ්නේ ඒක කලින් දැනගන්න ඕනේ.
කියන්න ඕනේ කෙනෙක් අහන්න පුළුවන් කොහොමද කලින් දැනගන්නේ අනතුරක් වෙනවා කියලා නෑ. ඉතින් අනතුරක් වෙන බව කලින් දැනගන්න ඕනේ. ඒක තමයි අභියෝගය. ඒ කියන්නේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන දෙයක් ඒක තමයි මේ යුගයේ අර ස්මාර්ට් පොලිටිෂියන් කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඒක දැනගන්න ඕනේ. යම්කිසි අනතුරක් වුණා නම් හැම කෙනෙක්ම ඒ ආණ්ඩුවේ ඉන්න හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. ගොඩක් අය තියෙන කතා කරන දැන් මේ දවස්වල අර රංජන් ජයලාල් කියලා නගරාධිපති කරපු කතාවක් ගැන යනවා. ඉතින් ඒව දැනගන්න ඕනේ. ඒගොල්ලෝ කට අරිනකොට දැනගන්න ඕනේ මේ ඒගොල්ලෝ කට අරිනකොට දැනගන්න ඕනේ මං ඉස්සරහා මේ වගේ මයික්‍රොෆෝන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මං කට අරින එක කොහොමද පාවිච්චි වෙන්නේ සමාජයේ. දැන් එහෙම ශික්ෂණයක්, එහෙම අවබෝධයක්, එහෙම දේශපාලන සාක්ෂරතාවයක්, එවැනි දේශපාලන බුද්ධියක් ඒ වගේ දේශපාලන අර අපි කියන්නේ common sense එකක් ව්‍යවහාර බුද්ධියක් නැති කෙනෙකුට මේ කාලේ දේශපාලන වශයෙන් කටයුතු කරන්න බෑ. විශේෂයෙන් විපක්ෂයේ ඉන්න පුළුවන්. විපක්ෂයේ ඉන්න පුළුවන්. දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට අපි බලය භුක්ති විඳිනවා. ඒ බලය භුක්ති විඳිනකොටම සිද්ධ වෙනවා මේ බලයත් සමග අපි ඒ බලයේ ඉන්නකොට ඒ බලය අවභාවිත වෙන්න හෝ ඒ බලය භාවිත වෙනකොට ඒකට විරුද්ධ විවේචනෙන්න තියෙන වැඩි. කියන්නේ බලය නැති කෙනෙක් වගේ නෙමෙයි. දැන් බලය නැති කෙනෙකුගේ හැසිරීමයි බලය තියෙන කෙනෙකුගේ හැසිරීමයි නෙමෙයි. දැන් බලය නැති කෙනෙකුගේ හැසිරීමට විවේචන වෙනවට වැඩිය බලය තියෙන කෙනෙකුගේ හැසිරීමට විවේචන වෙනවා වැඩි. ඉතින් මේ නිසා ඒක කලින් ඒ සම්බන්ධයෙන් තාම දැඩි ලෙස ප්‍රිකෝෂන්ස් ගැනීම. මේ වගේ මුලින් ඒවා පිළිබඳව හිතලා මතලා කටයුතු කිරීම ඒක ඇවිල්ලා අත් වශයෙන්ම අර කියලා තිබුණේ අර මේ කවුද මේ අර ටියුෂන් ගන්න දෙන්න කියලා මම ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව කොහෙද අර ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාද කොහෙද අර බංකුවක් තියාගෙන හැමක් ඒ වගේ අත් වශයෙන්ම මේ මහජනයා ඉදිරියේ මේ බලයේ තියෙන පිරිස් මහජනයා ඉදිරියේ කටයුතු කරන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද මේවා සම්බන්ධව ටියුෂන් ගන්න ඕනේ කොහෙන් හරි හරි මේවා සම්බන්ධවෙනුත් ටියුෂන් ගැනීම අවශ්‍යයි. මොකද එහෙම නැත්තම් ඊට පස්සේ අපි මේ විපක්ෂයට අරව මෙයා බැනලා වැඩක් නැහැ. මම නම් විපක්ෂයට බනින්නේ නැත. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. විපක්ෂයට බනින්න ඕනේ ඒවා පාවිච්චි කරන්නේ නැත්තම්. අපි දැනගන්න ඕනේ විපක්ෂයක් කරන දේ තමයි මොනවා හරි කරලා ආණ්ඩුව පෙරලලා තමන් බලයටපත් වෙන එක. ඒක තමයි සාමාන්‍ය ක්‍රම. ඒක ඇවිල්ලා අපි ඒකේ සදාචාරය අරව මෙයා හොයලා වැඩක් නැහැ. මේ කාලේ දේශපාලනයේ සදාචාරයක් නැහැ. හරි? සදාචාරයයි දේශපාලනය වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ඇවිල්ලා ආණ්ඩුව ඒ ඕනෑම දේශපාලන ව්‍යාපෘතියක් Tamanට බලය ලැබුණා නම් ඒ Taman බලය රැක ගැනීම තමුන්ගේ වැඩ. ඒක කවුරුත් Tamanට බලය ආරක්ෂා කරලා දෙන්නේ නැහැ. විපක්ෂය ඇවිල්ලා ආරක්ෂා කරලා දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේක දේශපාලන වශයෙන් අභියෝගාත්මක කාර්යයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.